Hi, I am Miluba. Today I am going to teach you how to tell clock time in English. අද මම මගේ දූල පුතාලට කියලා දෙන්න යන්නේ අපි කොහොමද ඔරලෝසුවේ තියෙන වෙලාව ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. ගොඩක් දරුවෝට වෙලාව කියන්න බෑ. දැන් අපි සිංහලෙන් දැන් වෙලාව 1යි, දැන් වෙලාව 2යි, 2යි කාලයි, 2ට කාලයි, 2:00යි, 3:45යි. ඒ විදිහට කිව්වට ගොඩක් දරුවන්ට ඒ වෙලාව ඉංග්‍රීසි වලින් කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් කියන විදිහ හරියට දන්නේ නැහැ. අපට වෙලාව කියන්න පුළුවන් ආකාර දෙවිදියක් තියෙනවා. එක විදිහක් ෆෝමල් විදිහ, අනිත් විදිහ අපි භාවිතා කරනවා. හැබැයි ඒක ෆෝමල් මදි. අපි කියන්නේ ඔරලෝසු මුහුණතට clock face. එතකොට මේලා කොළ පාටට තියෙන්නේ පැය කටුව. පැය කටුවට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? hour hand. කහ පාටට තියෙන්නේ මිනිත්තු කටුව. minute hand. නිල් පාටට තියෙන්නේ තත්පර කටුව. second hand. මම දැන් දූල පුතාලට කියලා දෙන්නම් මුලින්ම මුලින්ම ෆෝමල් විදිහට අපි වෙලාව කියන්නේ කොහොමද? ඊළඟට less formal විදිහට වෙලාව කියන්නේ කොහොමද කියලා. What is the time? වෙලාව කීයද? It's 2 o'clock. වෙලාව 2යි. වෙලාව 2යි. It's 2 o'clock. What's the time? වෙලාව කීයද? It's 5:02. It is the more formal way. දෙවැනි ආකාරය තමයි කියන less formal. It's 2:05. What's the time? වෙලාව කීයද? It's 2:10. වෙලාව 2:10. කියන අනිත් විදිහ it's 2:10. 2:15. or you can say 2 කාලයි. 2:15. What's the time? It's 2:20 or it's 2:20. 2:20. It's 2:25 or it's 2:25. 2:25. What's the time? It's 2:30 or it's 2:30. What's the time? වෙලාව කීයද? It's 2:55 or you can say it's 2:35. වෙලාව 2:35යි. එහෙම නැත්නම් ඊට කලින් මම කිව්ව ෆෝමල් විදිහ වෙලාව 3:25යි. What's the time? It's 3:20 or it's 2:40. It's 2:45 or it's 2:45. 3ට කාලයි නැත්තම් 2:45යි. It's 3:10 or 2:15. 3ට 10යි එහෙමත් නැත්තම් 2:50යි. It's 3:05 or 2:55. 3ට 5යි. එහෙම නැත්තම් අපි කියන අනිත් විදිහ 2:55යි. What's the time? It's 12 noon. වෙලාව කීයද? මධ්‍යහන 12යි. අපි සාමාන්‍යයෙන් AM කියලා කියන්නේ උදේ වෙලාව කියනකොට. PM කියලා කියන්නේ හවස වෙලාව කියනකොට. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් it's 7 AM. ඒ කියන්නේ වෙලාව උදේ 7යි කියන එක.
It's 7 pm. වෙලාව රාත්‍රී 7යි. තවත් පොඩි දෙයක් කියන්න ඕන. අපි සාමාන්‍යයෙන් good morning කියන්නේ උදේ 5 ඉඳලා උදේ 11:59 වෙනකන් අපට good morning කියන්න පුළුවන්. good afternoon කියලා කියන්නේ දවල් 12 ඉඳලා හවස 5-6 විතර වෙනකන් අපට good afternoon කියලා කියන්න පුළුවන්. හවස 6 ඉඳලා රාත්‍රී 9 වෙනකන් good evening කියන්න පුළුවන්. good night කියලා කියන්න පුළුවන්. රාත්‍රී 9න් පස්සේ. මම හිතනවා ඉංග්‍රීසි වලින් වෙලාව කියන විදිහ ගැන ඕනම කුඩා දරුවෙක්ට වගේම වැඩිහිටි ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. හොඳින්ම වෙලාව කියන්න තේරුම් ගන්න ඇති කියලා. දැන් ඕනම කෙනෙක් වෙලාව ඇහුවාම කියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙක්ට. ඉතින් මම උගන්වනවා හොඳ නම් මගේ වීඩියෝස් හොඳ නම් please subscribe my channel Chat with Milupa. Thank you.